අයිබෝවන් අයිබෝවන් අද මාතෘකාව අපි ඇත්තටම තීරණය කරා දැන් ආණ්ඩුවට අවුරුද්දක්නේ ආණ්ඩුවට අවුරුද්දයි. ආණ්ඩුවට අවුරුද්දයි කියලා ප්‍රෝග්‍රෑම්යක් කරන්න හිතාගෙන ඉද්දී අපි ආයෙ බැලුවා දැන් මේක මේ ගොඩක් අය ආණ්ඩුවට අවුරුද්දක් වෙච්ච වෙලාවේ ආණ්ඩුව කරන හොඳ දේවල් සතුට ගැන සමරනවා. සතුට සමරනවා ගොඩක් හොඳ දේවල් ගැන කතා කරනවා අපිත් කතා කරා ආණ්ඩුවේ හොඳ දේවල් සෑහෙන්න හ්ම්. ආණ්ඩුවේ හොඳ දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට එකතු වෙලා සහයෝගයෙන් පහුගිය අවුරුද්ද තුල නාපු හැටි තමයි අද පචයෝ පොඩ්කාස්ටිං අපි කතා කරන්නේ. කරන්නේ. ඒක නිසා මේකේ මාතෘකාව නානවිලේ ආණ්ඩුවට අවුරුද්දයි. නානවිලේ ආණ්ඩුවට අවුරුද්දයි. ඔව්. ඇත්තරම JP එක බලයට එන්න කලින් JP එක නෙමෙයි ඇත්තටම NPP එක. NPP එක බලයට එන්න කලින් මමත් හිතාගෙන හිටියේ NPP එක නාන්න නැති වෙයි කියලා. ඒගොල්ලෝ කරපු කියපු දේවල් එක්ක. ඔව් නාන්න විදියක් තිබ්බේ නැහැ. හරිද? ඔව්. හැබැයි ඔව්. සාමාන්‍යයෙන් මේ දේශපාලනේ හැටි වෙන්නේ ඒක ආණ්ඩු බලය ලැබුණු ගමන් මේගොල්ලෝ නාන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ වුණහම මට තේරෙන්නේ නිකන් පණිට්ටු අතේම අරගෙන ඇවිල්ලා වගේ. පනිට්ටු අතේ තමයි අරන් ඇවිල්ලා තින්නේ. මොකද ඔව් ඒ ඇවිල්ලා පාර්ලිමේන්තු කෙලින්ම මැතිවරණයෙන් අතේම අරගෙන යන. වෙනෙවුන්ට නම් නාගන්න ටිකක් මේ ආයෙනනේ මේගොල්ලෝ අතේම තියාගෙන ඇවිල්ලා තමයි තින්නේ පණිට්ටුව. වෙනේ උන් මචං කොහොමත් නාගෙනමනේ ආවේ. ඔව්. තෙත පිටින්නේ මේගොල්ලෝ ආවේ මං කියන්නේ ඔව් තෙත මේ. පිටිය ආයේ මුන් පණිට්ටු අතේ අරන් ඇවිල්ලා තිනවා. මේගොල්ලෝ නාන්න නැති වෙයි කියලා හිතුවට මේගොල්ලොත් පනිට්ටු අරගෙන තමයි ඇවිල්ලා තින්නේ. පළවෙනි ස්නානය ආචාර්ය නැකතට නෑවේ. ආචාර්ය 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 අ, අශෝක රංවල අශෝක රන්වල මට තාම හිතාගන්න බෑ රත්තරම් ආචාර්ය වලක්කය කියන්නේ. රත්තරම් වලක්කය ඔව් ආචාර්ය කියන්නද මහත්තයා කියන්නද කියලා මට තාම හිතාගන්න බෑ මොකද තාම එයා JP මෙහෙමයි ඒ ගැන්නේ ඔයිට වඩා මවින් සිල්ලගේ ආචාර්යකම නම්බුයි නම්බුයි යකෝ සිරාවටම නම්බුයි ඈ. ඒක නම්බුයි ඊට වඩා ඒක නම්බුයි ඊට වඩා. ඒ කියන්නේ එයා කෙලින්ම කියනවනේ මේක මම මේ විභාගයක් කරලා ගත්ත ආචාර්යකමක් නෙවෙයි චන්ද්‍රිකා මැදින් නෙවෙයි දීපු පිනට හම්බෙච්ච හම්බෙච්ච එකක් කියලා. එතකොට එයාට ආචාර්ය කියන එක නම්බුයි නැති අධ්‍යාපන සුසුකමක් තියෙනවා කියලා බොරුවට රවට්ටලා මිනිස්සුන් රවට්ටලා මැතිවරණ කැම්පේන් එක කරපු රන් වලට වඩා පක්ෂයක් රවට්ටලා ඔව් පක්ෂෙත් රැවටුණා කියලා අපි හිතමු. හරිද? ඕ ඒක නයි එයා අතර පක්ෂ රවට්ටලනේ හැබැයි එතකොට මේක නාන්නේ මල්ලි එතන නෙමෙයි. මිනිහෙකුට නෑ බොරුවක් කියන්න නාන්නේ පුළුවන්නේ. එතන නෙවෙයි එයා ආයත කෙලින්ම වංචා සහගත සිතුවිල්ලෙන් ඒක කරලා තියෙනවා ඔව් ඒක පුද්ගලිකව එයා නාලා. ඒ කියන්නේ පුද්ගලිකව කෙනෙක් වංචාවක් කරන එක පක්ෂයකට ඔව් අදාළ වෙන්නේ එයාගේ නැහැ. ඒක එයාගේ ඔව් හිරිකිතකම ඒක එයාගේ වැඩක්. හරිද? එයා හ්ම් එයා සෑහෙන කල්ලි නම් ওই ආචාරකම පාවිච්චි කරා. මට මතකයි ඔව් මේ ඔව් එයාගේ වෙන ඔව්. දේවල් වලට පවා පාවිච්චි කරා ඕක. හරිද? එයාගේ බිස්නස් පර්පසස් වලට ඔව් ඔය කාබනික මොකද්ද මගුලකට හ්ම් පාවිච්චි කරා එයා. මට ඔව් මතකයි. මේ එතකොට පක්ෂේ නාන්නේ ඔතන නෙමෙයි. නෑ ඒක නාන්න එතන නෙවෙයි පක්ෂේ නාන්නේ ඒකට රියැක්ට් කරපු විදියෙන්. ඉල්ලා අස්වීම පිළිබඳව අශෝක රන්වල මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති අතර තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් තමා විසින් ප්‍රකාශ කර නොමැති බවයි. දැයා ආචාර නිසා යාව කතානායක කරනවානේ ඔව් පාර්ලිමේන්තුවේ ඉතුරු තමන්ට බලය තියෙන 158 දෙනාගේ ඡන්දවලින් ඔව් එයාව කතානායක කරපු ගමන් තමයි ඔය කතාව එන්නේ මෙයාගේ ආචාර්ය උපාධිය බොරු එකක් කියලා. හරිද? ඔව් ඔව් ඒක බොරු එකක් කියලා මේ සිද්ධිය සැකවින් මුලින් කියමුකෝ. එතකොට ඔව් මෙයා ඔව් කියනවා මම මෙහෙ එකක් නෙවෙයි මම ජපාන එකක් කරේ කියනකොටම ජපානයේ යුනිවර්සිටි එකෙන් ගහනවා නෑ මෙහෙම කෙනෙක් අපේ අපේ එකේ ආචාර්ය හිටිය උපාධිය මොකද්ද අරගෙන නෑ කියලා. ජපානයේ වසේඩා වගේ නමක්. වසේඩා යුනිවර්සිටි එක. ඔව්. වසේඩා යුනිවර්සිටි. එතකොට එයා එහෙම කියනකොටම මෙහෙන් කියනකොටම ජපානයෙන් ගහනවා යුනිවර්සිටි එක නෑ එහෙම ස්ටුඩන්ට් කෙනෙක් රෙජිස්ටර් වෙලා නෑ කියලා. එතකොට ආණ්ඩු පක්ෂ කට්ටිය කියන ගන්නවා නෑ මෙයාගේ මේ නමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එහෙමයි කියලා බයිලයක් ගහනවා. හරිද? එහෙම දැන් ඕක ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා කියන සමාජයෙන් ගෙනවා විරෝධයක් අන්තිමට අර ඒ කියන්නේ
අන්තිමට කියනවා මේ ඉස්සරහට කාට හරි ආචාර්ය ඕන නම් ළමයාගේ නමට ආචාර්ය දාන්න. එතකොට කොහොමත් ආචාර්ය විදිහට ඉපදෙනවනේ. අර ඉස්සර මේ ගම්වල තමන්ගේ පුතාට මහත්තයා කියවන්න ඕන නම් මොකක්ද දන්නවද කරන්නේ? මහත්තයා කියලා නම දානවා. නම දානවා. ඊට ඔව්. පස්සේ මහත්තයා තමයි ඔව්. කොහොම කරත් එයා මහත්තයා. කවදාරි මහත්තයෙක් වුණත් මහත්තයා. මහත්තයයි. ඉතින් ඒ වගේ ඒ තැනට ඇවිල්ලා සමාජ මාධ්‍ය වලින් විරෝධය ඇවිල්ලා විපක්ෂයෙන් ගහන්න තියෙන අය හොඳටම ගැහුවට පස්සේ ඉල්ලාස් වෙනවා. ඔව්. අන්න එතනයි වැරද්ද ඒක තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉල්ලා පක්ෂේ අස්සුනාට ඇත්තටම කිව්වොත් මේක මේ විදිහට කියන්නම්කෝ. එයාව කතානායක පුටුවෙන් නෙරපුවා වගේ වැඩක් තමයි කරේ. නෙරපුවේ පක්ෂෙන් නම් පක්ෂේ නාන්නේ නැහැ. නාන්නේ පක්ෂෙන් නෙවෙයි නෙරපුවේ සමාජ පක්ෂේ. මාධ්‍ය රැල්ල දරාගන්න බැරිකමට නෙරපන්න සිද්ධ වුණා. ඔව්. මතු ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා කතානායක දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රංවල මහතාගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්. ඊට පස්සේ ඒ කියන්නේ එහෙම නෙරපුලත් කිව්වනේ අපි යාට මාසයක් කල් දෙමු කිව්වා. ඔව්. ඊට පස්සේ අපි යාට සැලකිය යුතු කාලයක් දෙමු කිව්වා. ඔය කතාවේ යන අතරේ ඒ කියන්නේ අයින් කරන්න කලින් හරිද? කතානායක පුටුවෙන් අයින් වෙන්න කලින් මේ නලින්ද ජයතිස්ස අපේ කැබිනට් කැබිනට් ප්‍රකාශකතුමා. ප්‍රකාශකතුමා කියනවා මේක අපි දනිස්සෙන් උඩට ගන්නෑ. හ්ම්. හරිද? අපිට තුනෙන් දෙකක් තියෙනවා නාමකරුණ රත්නලා කියනවා. ඔව්. මේ එතකොට අන්නේ උද්දච්ච ප්‍රකාශ එක්ක තමයි මේ ආණ්ඩුව නෑම උතන ආරම්භ වෙන්නේ. නෑ වැඩේ කියන්නේ දැන් මං හිතන්නේ අශෝක රන්නල ආචාර්ය උපාධි කරනවා දැන්. ඒ කියන්නේ දැන් දැන් කරන අවුරුද්දකටත් ඒක පොඩ්ඩ කිට්ටුයි. හොඳයි. එහෙම හරි හොදක් වෙනවා නම් ඔව් ඒක කමක් තමයි. අන්තිමට අවුරුදු 4කින් පෙන්නනවා ඔන්න නෑ කියප එක මං කියනවා. කවුද කියන්නේ නෑ කියලා. කවුද නෑ එතකොට කියන්නේ. එතකොට ගොඩක් පරක්කුයි රංවල දැන් රන්නල ඔයා පරක්කුයි. ඔයා පරක්කුයි දැන් ඔයා නාලා ඉවරයි පළවෙනි නෑම ඔයා තමයි කරේ. ඔව්. ඒ අස්සේ මේ මම දැක්කා ළඟදී මේ මට මේ හෙලකුරු නොටිෆිකේෂන් එකක් ආවා. මෙයා කියලා තිනවා මේ ඉස්සර දේශපාලඥයන්ගේ ප්‍රභූ පැලැන්තිය අපෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මන් දන්නේ මේක කටෙන් කතා කරනවද කෙන් කතා කරනවද කියලා. ඒක අපි බලමු මගේ. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. එයානේ ඔව් අපිට ඒ කියන්නේ පෙන්නුවේ. ඒක බලාගත් ඒක කියවුවහම මට නිකන් වාඩි වෙලා ඉන්න බෑ hina වෙනවා. ඒ කියන්නේ hina ඒ කියන්නේ පසපැත්ත hina වෙනවා hina වගේ. වෙනවා. මට වාඩිලා ඉන්න බෑ. හරි. අපි දැන් ඕක පරණ කතාවන්නේ දැන් ඔය පළවෙනි නෑම ඔව්. අපි ගොඩක් ඇදුනා. හ්ම්. දෙවෙනි එක අපි ටක් ගාලා කියලා දාමු. මේ උගන්ඩාවට ගිහින් එමු. උගන්ඩාවට ගිහිල්ලා උගන්ඩාවේ සල්ලි තියනවා කියලා අපා මැතිවරණ වේදිකාවේ කිව්වා. ඕකත් ඔව්. ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? උගන්ඩාවේ සල්ලි මැතිවරණ උගන්ඩාවට වේදිකාවේ සල්ලි තියෙනවා. ඔව් ඔව්. උගන්ඩාවේ සල්ලි තියෙනවනේ. ඔව්. මේ ඕක ගැන සෑහෙන්න මේ කිව්වා මේ උගන්ඩාවට සල්ලි ඇව්වා මහින්ද රාජපක්ෂලගේ සල්ලි ආයෝජන තියෙන උගන්ඩාවේ එහෙම කතන්දර කිව්වා. ඔව්. තියෙනවත් ඇති අපි දන්නෙත් නෑ තියෙනවද නැද්ද කියලා දන්නේ නෑ. හරිද? දන්නේ නැහැ. ඔව්. මේ හැබැයි ඕක ගැන මේ මැතිවරණ වේදිකාවේ කියපු කෙනා ඊට පස්සේ එයාගෙන් කට්ටිය මේක ගැන අහද්දී තමයි නාන්නේ. නාන්නේ. යා කියන එයා දැනුවත් වෙලා හිටියා. ඔව්. එනවාට දේශපාලන වේදිකාවෙනේ. ඔව්. ඒ ඒකට මේක බොරුවක් කියන්න ඇත්තටම පුළුවන් වගේ එකක්. ඔව් ඒ කියන්නේ එයා ඇත්තටම කියනවා මේක ඩිලාරෝ එකේ print කරපු සල්ලි තමයි උගන්ඩාවේ. ඉතින් හරි ඉතින් ඩිලාරෝ එක කියන්නේ සල්ලි print කරන කම්පැනියක්. ඔව්. එතකොට ඒගොල්ලෝ උගන්ඩාවේ සල්ලි print කරනවා නම් බාර අරගෙන ඒක හෙට යවනවා. ඉතින් ඒක අරගෙන මොකෝ ලංකාවේ ව්‍යවහාර මුදල් විදියට පාවිච්චි කරන්න බෑනේ. මහින්ද රාජපක්ෂගේ සල්ලි කියපු එක තමයි උතර වැරදුනේ. ඔතන වැරද්ද තියන්නේ අන්න ඒක. ඒක කියලා ඒගොල්ලෝ දේශපාලන වේදිකාවල ඡන්දේ ඉල්ලපු එක. ඔව්. කමක් නෑ අපි හිතමුකෝ ඕක ඔව්. සතුරාට ඊට රෙහිව වඩා පාවිච්චි පුරුදු කරපු ආයුධයක් දේශපාලන කියලා. වේදිකාවල කියලා තිනවා. ඔව්. හැබැයි මේක දැනම ජනතාව මුලා කිරීමක්. දැන් ඔන්න ඕක පොඩ්ඩක් මතක තියාගන්න අපේ කතාවේ අන්තිමට ඕක අන්තිමට. ඕන ඔව්. වෙනවා. හරිද? ඔව්. ඒක අන්තිමට ඕන වෙනවා. ඔව්. ඊළඟ කතාව තමයි මල්ලි මේ බූරුවා කියපු එක. හ්ම්. කවුද මේක කියන්නේ? සුනිල් වටගල ඔව්. මෙයා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය. නියෝජ්‍ය අමාත්‍යතුමා මේ හින්නට පැනික් වෙලා තියෙන්නේ අර මේ කවුද අර පාතාල සාමාන්‍ය හරක් කටා මරපු එක. හරක් කටාව. හරක් කටානේ අධිකරණය ඇතුළේ මරුවේ හරක් කටානේ. නෑ. සංජීව නෙමෙයිද මොකක්ද?
ගණේ මුල්ලේ සංජීව. ගණේ මුල්ල සංජීවනි ගණේ මුල්ල හ්ම්. සංජීවට වැඩි තියපු දවසේ තමයි මේ ඔව්. එළියට එනකොට පොර පැනික් වෙලා අර වෙලා මෙව වෙලා මේ බූරුවෝ කියලා තමන්ගේ කෝ මේ බූරුවා කියලා අහනවා. ඔව්. හරිද? ඕක මෙහෙට ගෙනෙන් බූරුවද මොකක් දෙකක් ඔව්. තියෙනවා. හරිද? ඒක හරියට ඒක මට හරියට නිකන් අර මහින්ද රාජපක්ෂ මූනම් බොරුවෙක් කියලා උදිත ලොකු බණ්ඩාරට කියන්නේ. අන්න ඒක ඒකයි. තව කොමිකල්. හරිද? ඔව්. ඒක ඒක අර අපිත් ඔය කියන්නේ අර විහිළුවට වගේ කියන්නේ ඔව්. මූනම් බූරුවෙක් කියලා. ඔව්. ඒක තව ඒ කියන්නේ ඒක ආතල් එකට ඒ ෆිට් එකට දෙයක් කියනවා වගේ මිසක් හැබැයි මේ පැනික් වෙලා තමන්ගේ තරහ ඩ්‍රයිවර් පිටින් පිට කරා වගේ අනිත් වැඩක් නෙවෙයි. අනිත් එක වැඩේ තියෙන්නේ එතන නෙමෙයි. දැන් ඕකේ මේ JVP එකනේ JVP එකේ සමාජිකයෙක් නෙමෙයා. හ්ම්. NPPත් නෙමෙයි මං හිතන්නේ පක්ෂෙත් JVP එකේ හිටපු මිනිස්සෙක් ඔය ඔව්. සුනිල් වඩගල කියන්නේ. හ්ම්. මේ එතකොට ඔය ඩ්‍රයිවර් රියදුරු සහෝදරයානේ. ඔව් රියදු සහෝදරයා අතර බූරුවා වෙලා. එතකොට පක්ෂෙම බූරුවෝ වෙනවා. පක්ෂෙම බූරුවෝ. ඇයි සහෝදරයෝ ඔක්කොම බූරුවෝ වෙනවනේ. ඒ ඔයා බූරුව නෑ ඉතින් සහෝදරයෝ ඔක්කොම බූරුව වෙන්න බෑ. ඔව්. කාට හරි කියන්න පුළුවන් ඕක මේ කටට මේ එක පාට මේ කෙනෙක් පැනික් වෙලා ඒක මේ හිතලා කියපු දෙයක් නෙවෙයි කියලා. හැබැයි නෑ. පැනික් වෙච්ච වෙලාවට එළියට පයින් දේ තමයි මල්ලි සැබෑ එයාගේ ස්වරූපය. සැබෑ ස්වරූපය. හරිද? ඒ කියන්නේ එතකොට එයාට ඔය ඒක හැන්ඩල් කරගන්න බෑ එයාට ඒක. අන්න ඒකයි. දැන් ඔය අපි ප්‍රභූ නෙවෙයි අපි නිර්ප්‍රභූ කිව්වට ඒගොල්ලොන්ගේ ඇතුලේ ඉන්න ප්‍රභූවරයා තමයි ඔය එළියට ඔය පැන්නේ. එළියට එන්නේ. හ්ම්. හරිද? ඒ ඒක ඇතුලේ තිබිච්ච ඊගෝ එක තමයි එළියට ආවේ. එළියට ආවේ. අන්න හරි. ඒ ප්‍රභූ කියන්නේ මං කියන්නේ මේ පරම්පරාවෙන් ප්‍රභූ කියන එක නෙවෙයි. අර ඔව්. එයාගේ ඇතුලේ ජීවත් වෙන ආස තමන් ජීවත් වෙන්න ආස ජීවත් වෙන්න ප්‍රභූත්වය ආස තමයි එක ඒක. තමයි එළියට ආවේ. ඒ ආ කියන්නේ ඉතින් ඔය ඩ්‍රයිවර් ඊට වඩා හොඳ බැනුම් අහලා තිනවා. අහලා තියෙනවා අන්න හරි. අන්න ඒක තමයි මම මේ හ්ම්. කියන්නේ. ඕක හරි සරල දෙයක්. බූරුවා කියපේක සරල දෙයක්. සරල පොඩි ඒක දෙයක්. එතනදී බූරුවා කියවෙච්ච හොඳයි. හොඳයි. වෙන එකක් ඔව්. කියෙන්නේ නැතුව. ඊට මේ වඩා දේවල් කියවිලා තියෙනවා කියන්නේ. අනිත් එක තමයි අපේ සභානායකතුමා බිමල් රත්නායක ඇමතිතුමා හ්ම්. පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයට චෝද මේ නිකන් නෝන්ඩියක් දානවා මේ ලපයි සිපයි ඕගොල්ලෝ මොන ලපයි සිපයිද අපිට මේ නෑ මේ මේක ඒ පරද්දන්න ලබයි සිපයි පුළුවන් කතාව එළියට එන්නේ එතනින් නෙවෙයි. ඔව් ITN එකේ වැඩසටහනක ගිහිල්ලා ආ බිමල් රත්නායක මහත්මයා කියනවා මම පාර්ලිමේන්තුවේ අයිසේ කියලාවත් කාටවත් කතා කරලා නැහැ කියලා. අයිස මේ අහගන්න හරිද? ඔව් හැබැයි එක තැනක තියෙනවා බිමල් රත්නායක කතා කරන අයිසේ ඔක අහගන්නවා වගේ ඔව් ටෝක් එකක් දීලා ඔව් ඊට සති දෙකකට තුනකට පස්සේ තමයි ඔය ලබයි සිපයි කතාව සැරටම එන්නේ එළියට. ඔව් හරිද? දැන් ප්‍රශ්නයක් නෑ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඔයිට වඩා කැත කතා ඕන තරම් කියලා තියෙනවා. මේ අපේ හිටපු අමාත්‍යතුමා ගැලින්ම කුණුහරුපෙන්ම කිව්වේ මොන එයානු පක්කෙද හරපෙන්ම කිව්වා. එයා කියලාම කිව්වනේ. ඔව් ඔතන එතකොට තියෙන හැන්සාඩ් ප්‍රශ්නේ ගත ඕක නෙවෙයි. වෙලා තියෙන කුණුහරුප තියෙනවා පාර්ලිමේන්තුවේ ඊනවා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙච්ච කුණුහරුප තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේගොල්ලෝ කියනවානේ අපි මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ කියන්නේ මේගොල්ලෝගේ පළවෙනි පාර්ලිමේන්තුවේදී මේගොල්ලෝ කියන්නේ මේ අපි පාර්ලිමේන්තුවේ විනය හදනවා. විනය හදනවා මේක ක්‍රමවේදයක් ඇතුව මේක ගෙනියන්න ක්‍රමවේදයක් තියෙනවා. අපේ පාර්ලිමේන්තුව තරම් ඒ කියන්නේ ලස්සනට යන පාර්ලිමේන්තුවක් තවත් නැති වෙයි සහ ජනතාව විශ්වාස කරනවා දැන් මේගොල්ලෝ එන බුද්ධිමතුන් සෙට් එකක් එක්කනේ යන්නේ. ඔව් එතකොට නිකන් අර ෆුල් ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් නැගිටලා කතා කරද්දි විපක්ෂ කියන එක විපක්ෂයට නැගිටින්න හේතුවක් නැති වෙයි කියලා. ඔව් මෙහෙමයි හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලොත් අරගොල්ලෝ ගාන්ට වැටිලා ඒ ලෙවල් එකෙන්ම කතා කර කර ඉන්නවා. ඔව් ඕකේ අගතියටපත් උනේ කවුරුවත් නෙමෙයි අපේ ජනාධිපතිතුමා ජනාධිපතිතුමා. මට පේන්නේ ජනාධිපතිතුමාට තමයි ලපයා කිව්වේ සිපායි කිව්වේ අපිට මේ ඊට පස්සේ මේ ඔය ලපයි සිපයි කතාව අපි අතහැරලා දාමුකෝ හරිද ඔව් ඔව්. මේ යන්න දීමුකෝ හ්ම්. ඕකට මේ අපේ ලාල්කාන්ත ඇමතුමා කෘෂිකර්ම හ්ම්. වාරිමාර්ග මහවැලි ඔය මොනවාද මට මතක නැහැ ඒ තියෙන ඔව්. ඇමති. ඇමති හ්ම්. අ, එතකොට ලාල්කාන්ත ඇමතුමා සන්නස්ගල සර් සර් එක. එක කරන ප්‍රෝග්‍රෑම් එක හරි ලස්සනයි ඒක බලන්න හ්ම්. කට්ටියට හ්ම්. අපි කියනවා හ්ම්. මේ පට්ට මං නම් හරි ආසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එක මොකද මාර මේ මාර දේවල් ප්‍රමාණයක් කතා කරනවා ඒක. කතා කරනවා හැබැයි හරියට සන්නස්ගල ඊට වඩා එහාට ප්‍රශ්න ඇහුවනම් මං හිතනවා හොඳයි කියලා එයත් අර ඔව්. හිටපු
තැන ඉඳලා නෙමෙයි ප්‍රශ්න අහන්නේ. එහෙම නැත්නම් පොර එරුණා. එහෙම මොකක් හරි දෙකෙන් එකක් වුණා. දෙකෙන් එකක් වුණා. කොහොම හරි සන්නස්ගලගේ විදියට ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි වැඩසටහන ලස්සනයි. දෙයක් ලස්සනයි. ඉගෙන ගන්න පුළුවන් වැඩසටහන. ඔව්. එතකොට මේ ඒකේ ඔකට හොඳ කතාවක් කියනවා මේ අපේ ලාල්කාන්ත හ්ම්. ඇමතිතුමා කියන සහෝදරයා කියනවා ඒක මේ නොකිය යුතු කතාවක් කියලා. ඔව් ඒක නොකිය යුතු කතාවක් කියලා කෙලින්ම කියනවා. ඒක වැඩක් නැහැ. එහෙම කියන්න ඕනේ නැහැ. අපි දිනලා ඉන්නේ අපි අපේ බහුතරයේ තියෙන්නේ. අපි හ්ම්. විපක්ෂයට කතා කරන්න දෙන්න ඕනේ. එයා කියනවා විපක්ෂයට වැරදි කරන්න ඉඩ දෙන්න කියලා. ඔව්. කතා කරන්න ඉඩ දෙන්න. කතා කරනකොට වෙන වැරදි ආණ්ඩුවට හොඳයි කියන එක එයා කියන්නේ. විපක්ෂයට වැරදි කරන්න දෙන්න කියලා. ඒ ප්‍රායෝගික දේශපාලනය මං හිතන්නේ ඇත්තටම ඒකේ මෙහෙම දෙයක් හිතෙනවා මට. දැන් අර හරි හැම විපක්ෂයක් නැහැනේ. ඔව්. ඒක නිසා මම හිතන්නේ විපක්ෂේ වැඩෙත් ආණ්ඩුවම බාර අරගෙන කරනවා. අන්න එහෙම එකක් මටත් පේනවා. තමන්ගේ ඇඟේ ගා ගන්න ඕනේම තමන් විසින්ම ගාගන්නේ. ඔව්. මම්ම අර ගිහිල්ලා මම්ම ගිහින් පයින්නවා. පයින් වගේ සීන් එකක් තමයි මේ වෙලා තියෙන්නේ. මේ වෙලාවදී අපිට කවුරුත් මඩ ගහන්නේ නැහැ. අපිම ගා ගන්නවා. ගා ගන්නවා වගේ. දැන් ඔය ඔක්කොම එහෙම තමයි මේ. අයින් කරලා ඊයේ වෙනකන් අපිට මේ නානවිලේ ප්‍රෝග්‍රෑම් එකට ලොකු දෙයක් තිබ්බේ නෑ කතා ලොකු දෙයක් කරන්න. තියුන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි තිබ්බේ. තිබ්බේ. හරිද? තව අපිට මතක නැති වුණා නම් කමෙන්ට් කරන්න පහල. කමෙන්ට් කරන්න. ඔව්. වීඩියෝ තියෙනවා දාගෙන යන්න. දාගෙන යන්න. හැබැයි ඊයේ ඊයේ රෑ ඊයේ ගොම බාල්දියකින්ම නා ගන්නවා. ඊයේ දාලානේ මං සෑහෙන්න. නෑ ඇත්තටම මම මෙහෙම දෙයක් කියලා පටන් ගන්නම් ඕක. ඔව්. අ, මම දැකපු ලංකාවේ සෑහෙන කාලෙකට පස්සේ බිහිවෙච්ච හොඳම මාධ්‍යවේදියෙක් තමයි කළුදු කන්නංගර කියන්නේ. ඔව්. ඒ කියන්නේ එයා ප්‍රශ්නේ අහන්න ඒ කියන්නේ මේ වැඩසටහනට සූදානම් වෙලා එන විදිය සමහර වෙලාවට ඇමතිවත් ඒ ගැන ඒ තරමට සූදානම් වෙලා එන්නේ නැතුව ඇති. අනිත් එක කලින්දුගේ හොඳ පක්ෂද විපක්ෂද නෙවෙයි නෙවෙයි. ඔව්. ඕකේ මාර සමබරව සහ ඇසිය යුතු දේ මේ මාර ක්ලියර් විදියට අහන මිනිස්සෙක්. කලිදුට දැන් ප්‍රෝග්‍රෑම් එකේ ඇජෙන්ඩා එකක් ඇතිනේ. හ්ම්. ප්‍රෝග්‍රෑම් එක දෙරනේ යන්නේ. ඔව්. දෙරණ කොහෙද වැඩ කරන්න කියන එක අපි දන්නවනේ. ඔව්. එතකොට ඔය ප්‍රෝග්‍රෑම් එකට අනිවාර්යෙන් ඇජෙන්ඩා එකක් ඇති. හැබැයි ඇති. මේ ඇජෙන්ඩා එක අමුවේ කරපු කට්ටිය තමයි දිල්කා චතුරාල් විස්ලා. දිල්කා චතුර මං හිතා ඔව්. 300ට කරාද මන් දන්නේ නැහැ. සංක කරානේ. චතුර 300ට කරා. ඔව්. සංක කරා. සංක කරා. දිල්ක කරා චතුර කරා ඔය ඔක්කෝගෙම අර එනකොට පේනවා මූ අර එන්නෙම ඒගොල්ලන්ගේ පක්ෂේ නලලෙක් කොටලා තියෙන්නේ. කොටලා එන්නේ කියලා. මේ දවස්වල සිරසට යන්නේ චෝදනාවක්. අන්න ඒ වගේ. අන්න ඒ අන්න වගේ ඒ එකක් වගේ. ඒ දවස්වල දෙරණ සැරටම තිබ්බා. ඔව්. දැන් කලිදුට එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවත් ඇති. හැබැයි ඒක අපිට ඇති පේන්නේ. පේන්නේ නැහැ. හේතුව පක්ෂ විපක්ෂ ඔක්කොම උතන්ට ඇවිල්ලා එනවා. ඔව්. අනිත් එක කලිදුගේ පොඩි ක්වොලිටි එකක් තියෙනවා. එයා කලබල වෙන්නෙත් නෑ මල්ලි. හ්ම්. හරිද? දැන් ඔය ප්‍රශ්නේ ඊයේ මේ හඳුන්නෙත්තිත් එක්ක ඊයේ නෙමෙයි මං කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඊයේ ඔව්. හඳුන්නෙත්තිත් එක්ක කරපු හඳුන්නෙත්ති ඇමතුමත් එක්ක කරපු වැඩසටහනේ හ්ම්. වෙනදට දැන් JVP කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි මාධ්‍යවේදියා තමයි අඬන්නේ. ඇඬෙන්නේ. ඒ කියන්නේ එච්චරට උත්තර දේවල් දෙනවා. මේකෙදි අඳුන් මේකේ තියා ගන්නවා. ඔව් අඬනවා. අඬන මේකේ හඳුන්නෙත්තිත් එක්ක කරන ප්‍රෝග්‍රෑම් එකේ කලින්දු හරිම සංයමයෙන් ඒ ප්‍රශ්න ටික අහන්නේ. අහන්නේ. හරිද? එයා ඒ එයා කියන්නේ ලෑස්ති වෙලා ඉන්නේ. එයා ලෑස්ති වෙලා ඉන්න. ඒක තමයි මම කියන්නේ. එයා ලෑස්ති වෙලා ඉන්නවා. හරි. ඔයාට උත්තර දෙන්න මම ඕන තරම් අවස්ථාව දෙනවා. මෙන්න ප්‍රශ්න ටික උත්තර දෙන්න. එච්චරයි. උත්තර දෙන්න. ඔය ප්‍රෝග්‍රෑම් එකේ මුල ඉඳන් අගටම හඳුන්නෙත්ති සහෝදරයා නානවා. හරිද? නානවා. නානවා කියන්නේ මේ ඒ පක්ෂ ගැන තිබිච්ච ඒ කියන්නේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය 100ට බර 100කින් නැති කරලා බ- දාන තරමටම බර ගානකින් නැති වෙනවා ඒක බැලුවොත්. හරිද? ඔව්. අ, ඒක අපි අවබෝධයෙන් බැලුවොත්. ඔව් පුද්ගලිකව මමවත් එහෙම හිතුවේ නැහැ. මොකද කෝප් එක මෙහෙ උපු විදියට හ්ම්. හඳුන්නෙත්ති ඔය සිරසේ මොකක් හරි අලුත් පාර්ලිමේන්තු පැතිකඩ. පැතිකඩද අර සිරස පැතිකඩට ආවේනේ. තිරස පැතිකඩ කරානේ. ඔව් ඒ වගේ ඒවට අර ගෙස්ට් හොස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඔව්. කරපු ප්‍රෝග්‍රෑම් එක ඔව්. මං හිතුවේ ලොකු කැපැසිටි එකක් තියෙන මිනිස්සෙක් කියලා හඳුන්නෙත්ති කියන්නේ. හරිද? කැපැසිටි එක මයිනස් කරා යා.
ඒක අපි ඒක ඕවරේටඩ් කරලා තිබ්බ පක්ෂෙන්ද මන් දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයා ඕවරේට් වෙලා හිටියා. එයා ඕවරේට් වෙලා හිටියා. එයා ඒකෙන් හදාගෙන තියෙන උද්දච්චකමත් එක්ක තමයි ප්‍රශ්නෙට එන්ට වෙන්නේ. ඔය හ්ම්. ප්‍රෝග්‍රෑම් එකට එන්ට වෙන්නේ. හරිද? ඔව්. කලිදු දැන් මම ඕකෙන් තුනක් තෝරගත්තා. හ්ම්. අපි ඒ තුන විතරක් කියමු. වෙන හොඳටම නාපු තැන් තුන. ඔව්. ඔව්. පළවෙනි එක තමයි ඔය වත්කම්. හ්ම්. දැන් මල්ලි අපි ඔය වත්කම් ගැන මේ කියන්නේ JP එකේ සමහරුන්ගේ වත්කම් හෙළි වෙලා තියෙනවා. ලොකු වත්කම් හ්ම්. තියෙනවා. දැන් අපි ඔව්. ඕක නානවිලට ගන්නවත් හිටිය එකක් නෙමෙයි. නේ? නෑ. තමන්ගේ වත්කම් නේ අපිට අදාළ තමන්ගේ නෑ. වත්කම් ඔබ හෙලි කරන්න පුළුවන් හින්දානේ හෙලි කරලා තියෙන්නේ. හෙලි හෙලි නොකරපු කළ යුතු වත්කම් නිසානේ තියෙන. හෙලි කරලා තින්නේ. සහ ඔව්. හෙලි කරන්න පුළුවන් නිසා. පුළුවන් නේද? හෙලි කරන්න බැරි ඒවා අනිත් පක්ෂවල ඕන තරම් ඇති. උන් හෙලි කරන්නේත් නැහැ නිකන්. නැතුව ඇති. ඔව්. ඔව්. මේගොල්ලෝ හෙලි කරන්න පුළුවන් ඒවා හෙලි කරලා තියෙනවා. හරි. හෙලි කරලා තියෙනවා. දැන් ඔව් නැත්තම් ඔය වසන්ත සහෝදරයට ඕක මේ හංගලා දාන්න හංගලා තිබ්බනේ. දාන්න ඒක තිබ්බනේ. හරි. බිරිඳට ලියන්න තිබ්බා, පුතාට ඔව්. ලියන්න තිබ්බා. එහෙම කරලා ඒව හංගන්න තිබ්බා. එහෙම කරලා නැහැ. ඒ නෑ. ඔක්කොම පෙන්නලා දාලා තියෙනවා. පෙන්නලා දාලා තියෙනවා. ඒක හරි. ඒක ඔව්. ජෙනුයින්. ඒක හරි. ඒක ජෙනුයින්. එයා කියනවා එයා හම්බ කරපු විදිහත් කියන්න පුළුවන් කියලා. හරි. ඒක ජෙනුයින්. ජෙනුයින්. එතකොට මේ කලිදු ප්‍රශ්නයක් අහනවා මේ වත්කම් ගැන. කාගෙන්ද අපේ හඳුන්නෙති සහෝදරයගෙන්. හ්ම්. කාගේවත් ගැන එයාගේ නෙමෙයි. වත්කම් ගැන. ඔව් කාගේවත් වත්කම් හඳුන්නෙත්ගේ ගැන නෙමෙයි වත්කම් ගැන අහන්නේ. අහනවා. ඔව් අපි එතනට ඇවිල්ලා වසන්තගේ වත්කම් ගැන ඇහුවනම් ඔන්න සදාචාර සම්පන්න නෑ. නෑ. හරිද? අහන්නෙම හඳුන්නෙත්ගේ වත්කම් ගැන. ආන්න හරි. ඒ වත්කම් ගැන මෙයා අහගෙන යන්න හදනකොටම හඳුන්නෙති මැද්දට පැනලා කියනවා. අනුන් සහෝදරයා මැද්දට පැනලා කියනවා එපා අහන්න ඕක ඔය ප්‍රශ්න ඔහොම අහන්න එපා. ක්‍රමවේදයක් තියෙනවා. මේකයි ඔව්. අහන්න එපා එහෙම ප්‍රශ්න. අහන්න මේ එයා ඒක උද්දච්ච උත්තරයක් දෙනවා මේ. එහෙම මේ පාරදී හම්බෙන තැන හම්බෙන කෙනාට මට කියන්න උවමනාවක් නැහැ. උමනාවක් නැහැ. එහෙම උත්තරයක් දෙනවා. කලින්ද එතකොට අහනවා මේක පාරදී ඔබතුමයි මයි හම්බෙලා නෙවෙයිනේ මේ අහන්නේ. ඔව්. මේක ජනතාව බලාගෙන ඉන්න ඔව්. වැඩසටහනක්. වැඩසටහනක්. ඔබතුමා උත්තර දෙන්නේ මට නෙමෙයි ජනතාවට කියලා. ඔව්. අනිත් එක එයා එතනදී උපයගත්ත විදිහවත් මුකුත් නෙවෙයි අහන්නේ. ඔව්. එයා අහන සරල ප්‍රශ්නේ තමයි ෆෝම් එකක් තියෙනවා. ඔව්. අන්න ඒ ෆෝම් එකේ ආකෘතියට නැතුව ඇයි මේක පිරෙව්වේ කියන එක විතරයි අහන්නේ. ඒකෙත් අර පර්චස් 44ක ඉඩමක් ගැන අහන්නේ. ඔව්. ඇයි හරිද? ඒකේ ඒ හම්බෙච්ච විදිය ගැන හෝ මොකක් හෝ ගැන හරියට පුරවලා නැත්තේ ඇයි කියන එක තමයි ඒකේ හිස්තැනක් තියෙන්නේ කියලා. අන්න හරි. එතකොට හඳුන්නෙtti කියනවා ඕක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න එපා. පැමිණිල්ලක් දාන්න. හ්ම්. පැමිණිල්ලක් දාලා විභාග කරගන්න කියලා කියනවා. ඔව්. හෙට නාමල් ඇවිල්ලා කියනවා මං හොරකම් කරපු ඒවා ගැන ප්‍රශ්නයක් තියෙනවනම් පැමිණිල්ලක් පැමිණිල්ලක් දාන්න විභාග කරගන්න. විභාග කරන්න. මහින්ද ඇවිල්ලා කියනවා මං අර ප්‍රශ්න කරපු ඒවා ගැන තියෙන පැමිණිල්ලක් දාන්න විභාග කරන්න. රනිල් ඇවිල්ලා කියනවා මං හොරකම් කරපුවා මහ බැංකු කඩපුවා පැමිණිල්ලක් දාන්න විභාග කරන්න. දැන් මගේ ප්‍රශ්නේ ඕක නෙමෙයි. මගේ ප්‍රශ්නේ දැන් එතකොට අර උගන්ඩාවේ සල්ලි ගැන මැතිවරණ වේදිකාවේ පතුරු ගැහුවේ නඩුවක් දාලාද? අන්න ඒකනේ. සහ අපිද අපිද ඒ පතුරු ගැහුවේ අපිද. හරි. ඕකත් පැත්තකින් තියන්නකො. දැන් එයා ඒකට උත්තර දෙන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. ඒකට එතකොට අත්ත සැකයක් සංකාවක් ජනතාව සහ අපේ හදවත තුල ඉතුරු කරලා තමයි ඉතුරු එයා කරලා එතනින් එහාට යන්නේ. ඔන්න ඔව්. පළවෙනි එතන නෑ. ඉඳලම වැඩසටහන පටන් ගන්න එතනින්. ඔව්. ඔන්න නාපු හැටි ඈ. හ්ම්. අනිත් එක දැන් මේ පර්චස් 44ක ඉඩමක් ගැන අපිට ලොකු මේකක් නෑ. මේ කියන්නේ මේ මං කියන්නේ හරියට උත්තරේ ඒවා දුන්නා නම් නැති එක ඉවරයි. තමන්ගේනේ අපිට අදාළ නැහැ. ඔව් මට ඔය හඳුන්නෙද්දී සහෝදරයා ගැන එහෙම මේ ලොකු අවිශ්වාසයකුත් නෑ තාම. බොරු කියන්න ඕනේ ඔව්. නෑනේ. ඒ කියන්නේ ඕක හොරකම් කරලා ගත්ත ඉඩමක් නෙවෙයි. පර්චස් 44ක කෑල්ලක්නේ. ඔව් ඒක හරි. අපිට නිගමන වලට එළඹෙන්න අයිතියක් නැහැ. අයිතියක් හැබැයි නෑනේ. හැබැයි අපේ හිතේ එහෙම මගේ හිතේ සැකයක් නැති මිනිස්සයාගේ හිතෙත් සැකයක් සැකයක් හැදුවා. හදනවා. ඇයි කියන්නේ? ඇයි හංගුවේ? ඇයි ඔව්. හැංගුවේ? ඇයි හැංගුවේ? දැන් ඔව්. එහෙම එච්චර සැක දැන් මන් දන්නේ නැහැ උඹගේ හිත ගැන. මගේ හිතේ ඇත්තටම එහෙම සැකයක්වත් තිබ්බේ නෑ නෑ මෙහෙමයි. මොකද මිනිස්සයා ගැන. අපි මැද තැනක ඉඳන් බැලුවොත් ඕක ඔව්. අපි ඒ කියන්නේ ඒගොල්ලෝ කියන තරම් ඒගොල්ලෝ ජෙනුයින් නෑ. අන්න ඒකයි. ඒ ජෙනුයින් නම් ඕක කියන්න එපේ. කියන්න ඕන. ඒ ජෙනුයින් නම් කියන්නේ කියන්න එපේ. අන්න ඒගොල්ලෝ ඒ සැකයේ මගේ හිතේ හැදුවා. ඒගොල්ලෝ අවුරුද්දකට කලින් කියපු ජෙනුයින්කම දැන් ඒගොල්ලොන්ගේ නෑ. ඔව්. තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නෑ කියලා ඒ ඔප්පු කරලා පෙන්නුවා. නෑ කියලා ඒගොල්ලෝ පෙන්නනවා. අන්න ඒකයි. ඊළඟ එක මේ
ඔය වත්කම් ගැන කතා කරද්දිම වසන් සහෝදරයාගේ වත්කම් ලොකුවට තියෙනවනේ බං ඇත්තටම හ්ම්. මේ හ්ම්. ඔය මිලියන ගාණක් හම්බ කරන මිනිස්සෙක් මං හිතන්නේ මේ පක්ෂයකින් යැපෙන්න ඕන කියලා. ඔව් ඒ කියන්නේ මේ යැපෙන එක අපිට අදාළම නෑ කියමු. මං කියන වෙන පක්ෂයකවත් ඔච්චර සල්ලි හම්බ කරන ව්‍යාපාරිකයෙක් නෑ මන් දන්න තරමින්. නැතුව ඇති ඔව්. ඔව්. හ්ම්. ඉන්නවත් ඇති. සෑහෙන ලොකු ව්‍යාපාරිකයෙක් නේ ඔය පේන විදියට සහෝදරයා මේ හ්ම්. වසන් ඔව් සහෝදරයා. ක්‍රිප්ටොත් තියෙනවානේ මොකද ක්‍රිප්ටොත් තියෙනවා කියන්නේ මේ ළඟදී මේ මහ බැංකු අධිපතිතුමා නිවේදනයක් නිකුත් කරනවා ක්‍රිප්ටෝ කරන්සි කියන එක ලංකාවේ ලීගල් නෑ කියලා. ඒ කියන්නේ මෙතකොට මේගොල්ලෝ අනීතික ව්‍යාපාරවලත් ඉදලා තියෙනවා. එහෙම ඉඳලා බැලුවොත් දැන් එහෙම. අපි ඔක්කොම අයින් කරමු අනේ. ඔව් ඒකත් හරි මේ සරල මේකක්නේ. ඒ කියන්නේ ඔව්. මේ කාගෙන්වත් හොරකම් කරපු එකක් නෙවෙයි. දැන් මහ බැංකුවෙන් එපා කරපු දෙයක් කරලා තියෙනවා. ඒක කරලා තියෙනවා. ඒ ඔක්කොම අපි අයින් කරමුකෝ. හ්ම්. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ හඳුන්නේත්ති අහනවා මේ කෙහෙල්කැන් ඇයි ගත්තේ මේ මෙහෙම මෙච්චර වත්කම් දෙනවා නම් මේ කෙහෙල්කැන් ගත්තේ ඇයි මේ පක්ෂෙන් මේ සමාජිකයන්ගෙන් මුදල් ගත්තේ ඒක ගැන ප්‍රශ්න කිරීමක් කරලා දැන් හ්ම්. ඕක ගැන කියලා තිබ්බනේ වසන්තමයි කියන්නේ මම හ්ම්. මේ වැඩසටහනකට ගියාම කෙහෙල්කැන කපලා දානවා මේකට ඔව් ඒ කියන්නේ තෙල් මට ගහනවා රුපියල් 3000ක් අතට දෙනවා. ආතර වාහනේ තෙල් ගහනවා. අන්න ඔච්චර සල්ලි තියෙන මිනිහා එහෙම කරේ ඇයි කියන එක තමයි මං හිතන්නේ ප්‍රශ්නේ. ඔව්. ඒක සාධාරණයි. මම ඒකට සාධාරණයි කියලා මම තව ටිකකින් කියන්න. හරිද? ඔව්. මේ කතාව ඉවර කළා. අන්න හරි ඔව්. එතකොට ඕක අහපු ගමන් අඳුන්නේ තියෙන කේල් කෙනක් දෙන එක්කෙනාට ප්‍රශ්නිකුත් නැත්නම් සන්තෝෂෙන් දෙනවනම්. ගත්ත කෙනා සන්තෝෂෙන් ගන්නවනම්. මේ ඔයාට කලින්දුට පාන්ද? පාන්ද? කලින්දු ඔයාට පාන්ද කියලා. කලින්දුට පාන් වෙන්න ඕන. ඒකට මම ඒක මෙහෙමයි. ඔව්. CSN එකට සල්ලි කවුරු හරි දැම්මනම් ඒක යෝෂිතත් කැමැත්තෙන් ගත්තනම් අනුරට පාන්ද? මේ ආ? ඔව්. මැනික් මල්ල ඩේසි ආච්චිට ගෙනල්ලා දුන්නේ සන්තෝෂෙන් නම්. නම් සන්තෝෂෙන් ගත්තා නම් යෝෂිතල කට්ටිය ඒක සන්තෝෂෙන් බෙදාගත්තනම් අනුරට පාන්ද? අනුරට පාන්ද? ඊට පස්සේ කිරිහට්ටි ටික කට්ටිය අරගෙන ආවනම් ඔව්. මං ගෙදරට ගත්තනම් ඔව්. අනුරට පාන්ද? අනුරට පාන්ද. අන්න ඒක තමයි ඔය චීනෙන් සල්ලි දුන්නනම් ඔව්. මම සතුටින් ගත්තනම් අනුරට අනුරට පාන්ද. පාන්ද? එතකොට මිනිස්සු කියන්නේ අර ඔයා කියපු කතාව තමයි. ආ මහින්ද මහත්තයා පාරවලුත් හැදුවනම් හැදුවනම් හොරා කාපු එක අපිට ප්‍රශ්නෙකුත් නැත්තම් නැත්නම් අනුරට පාන්ද? අනුරට පාන්ද. ඕක තමයි කතන්දරේ. එතකොට ඕකේ ඔය අපි ඔහොම ආතල් එකට කිව්වට ඕකේ ඇත්තම ගැඹුරු අර්ථයට ගියාම ඕකෙන් කියන්නේ මිනිහෙකුට අල්ලස් වශයෙන් වුණත් කෙනෙකුට යමක් දෙන්න පුළුවන්. යමක් දෙන්න පුළුවන් කියන එක. අන්න ඔව්. ඒකයි. අන්න ඒක. අපි කියන්නේ පක්ෂ සමාජිකයෝ දුන්නේ අල්ලස් වශයෙන් කියලා. හැබැයි නෑ. එහෙම නෑ කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. ඔව්. ඒ කියන්නේ හෙට එතකොට කියද හැකි පොලිසිය නිලධාරියට මම ගත්තේ සන්තෝෂෙන්. එයා දුන්නෙත් සන්තෝෂෙන්. සන්තෝෂෙන් ඔයාට ඔයාලට පාන්ද? පාන්ද? ඒක අල්ලස් කියන්න බෑනේ ඉතින් දෙගොල්ලොම සන්තෝෂෙන් අරගෙනනේ. ඔව්. අපි කියන්නේ මේකයි. ඕකෙන් අපි කියන්නේ පක්ෂය අල්ලස් ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ජෙනුයින් නෑ. නෝන්ඩි ඔව් නෝන්ඩි. නෑවා. ඒ වැඩේ පචයි. පචයි. සහ මේ අර ඕකේ මම අර කලින් කියපු කෑල්ල මම මෙහෙම කියන්නම්. ජගත් මනුවරණ මේ ළඟදී ප්‍රකාශයක් කරන ওই වත්කම් එළියට ආවට පස්සේ අපි අපේ පෞද්ගලික සල්ලි දේශපාලනයට පාවිච්චි කරන්නේ නැහැ කියලා. හරිද? ආ ආ දැන් ඒගොල්ලෝගේ පෞද්ගලික සල්ලි දේශපාලනයට පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මිලියන ගණන් වත්කම් තියනවා කියමුකෝ. හරිනේ. ආ මම උදාහරණයකින් මෙහෙම කියන්නම්. හරිද? ඔයා දේශපාලනය කරනවා. මම ඔයාගේ පක්ෂයට සහයෝගය දෙනවා. හරිද? ඔයා ඔයාගේ වත්කම් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මම මගේ ව්‍යාපාරෙන් උපයන සල්ලි ඕකට දානවා. දැන් තියෙනවනේ අවුලක්. කවුරු හරි කෙනෙක් වියදම් කරලා දිනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ පෞද්ගලික සල්ලිනේ දාලා තින්නේ. මම ව්‍යාපාරයෙන් උපයන එකක් හරි මම මගේ රැකියාව කරලා උපයන එකක් හරි මමනේ සල්ලි දාලා තින්නේ. දාලා ඔයා දිනවා. ඔයාගේ සල්ලි ටික හොයාගෙන මිලියන ගානක වත්කම් තියාගෙන ඉන්නවා. මම වම් පක්ෂයට දානවා. ඉතින් මම සන්තෝෂෙන් දානවනේ කියාගෙන ඉන්නවා. ඒක සාධාරණද? අන්න ඒකයි. දැන් ඔව්. මේ ඇත්තම කිව්වොත් ආණ්ඩුව ඔය වත්කම් බැරකම් සිද්ධිය සහ ඔය පහුගිය සිද්ධි වලින්
ජමරට නෑවා මගේ නෑව භාෂාවෙන් නෑව නම් නෑව. නානෝ තාමත් නානෝ. තාමත් නානවා ඒකට මේ තව හේතුව එකක් තමයි තියෙනවා. මට මේකත් කියලාම දැන් තව විනාඩි 10යි මුලින්ම තියෙනවා. මේක මං ඒක ඉවර මේකට ආ හේතුව මේගොල්ලොන්ගේ තිබුණ නැති උද්දච්චකමක් මේ අවුරුද්ද ඇතුලේ මේගොල්ලොන්ගේ ඔළුවලට ගහලා තිනවා. මේ ඕක කියන්න කලින් අපි අනිත් එකත් කියලා ඉමු නැත්නම් ඔය හ්ම් ඕක සම්පූර්ණ වෙන්නේ නැහැ. තව හ්ම් විනාඩි හ්ම් 10යි තියෙන්නේ. ඔව් අ, අනිත් එක තමයි මල්ලි මේ ළඟදී හඬපටියක් එළියට ආවනේ රංජන් ජයලාල්ගේ අපේ හ්ම් කඩුවෙල හ්ම් නගරාධිපතිතුමා විදුලි හ්ම් බල මේ මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයෙක් එක්ක කතා කරන නායකයෙක්ද ඔව් මන් දන්නේ නැහැ. හඬපටයක් හ්ම් එළියට බැස්සා. ඔව් හරිද? හ්ම් හ්ම් ඕකත් ඕකෙදි ප්‍රශ්න කරනවා. ඔව් ඒකේ ඒ හඬපටය ඇතුලේ තියෙන කීපයක් මම කියන්නම් නිකන් ඒකේ කියනවා අපේ ඉතිහාසය කියවලා බලපන් හ්ම් වගේ එකක් කියනවා. ඊට පස්සේ කියනවා අපි බලය ගත්තේ දෙන්න නෙමෙයි ලක්ෂයක් මරලා හරි අපි මේක තියාගන්නවා කියලා හ්ම් වගේ එකක් කියනවා. ඊට පස්සේ අපි මැරෙන්න බයත් නැහැ මරන්න බයත් නැහැ කියනවා. ඔව් ඒ කියන්නේ මේ අර ජඩකම් ත්‍රාඩකම් ගැනනේ මේ කියන්නේ. අන්න එකයි මේකේ තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි මල්ලි. දැන් ශිෂ්ට සමාජයට ඇවිල්ලා කියලානේ ওই මාලිමාවෙන් මේගොල්ලෝ ඡන්දෙ ඉල්ලුවේ. ඡන්දෙ ඉල්ලුවේ. ඔව් ඒ කියන්නේ අපි අපේ මොකද්ද මේ ඒ දේශපාලනය ඉවර කරේ 78 80 ගණන් වල 88 කියලානේ 89 89 පස්සේ ඔක ඉවරයි 94න් පස්සේ ඉවරයි. ප්‍රසිද්ධ දේශපාලනයට ආව දවස් ඉඳන් ඔව් ඕක නැහැ කියලානේ කියන්නේ. නෑ කියනවනේ. ඒ කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට පිවිසුනා කියලානේ ඊට පස්සේ මේගොල්ලෝ 94 ඉඳලා දිගටම එන්නේ. අන්න ඔව්. එතකොට එතන කියනවා අපේ ඉතිහාසය කියවලා බලන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි ඉතිහාසය අමතක කරලා නැහැ කියන එක නෙවෙයි කියන්නේ. හ්ම් 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 ලක්ෂයක් මරන්නත් පුළුවන් කියන එකනේ මේ කියන්නේ. හ්ම් ඊට පස්සේ අපි මැරෙන්න බයත් නැහැ මරන්න බයත් නැහැ කියන්නේ ඉතින් මරන්නත් බය නැහැ කියන එකනේ. ඔව් දැන් ඕක ඇතුලේ තව කතන්දර තියෙනවා. දැන් මේක ඇහුව තියෙනවා. ගමන් අරගොල්ලෝ කියන්නේ පටන් ගත්ත තැන කොතනද ඉවර කරපු තැන කොතනද ඔය කතාවේ සම්පූර්ණයෙන් තියෙන ටික කොහොමද ඔව් අනම්මනම් බයිලාවක් ගහනවා. ඒක නෙවෙයි මේක තමයි ඇතුලේ තියෙන එක. අන්න ඒකයි. හරය ගත්තම තාම මේගොල්ලන්ගේ අලු යට ගිනි තිබේ. අන්න ඒක ඔප්පු කරන්න හදනවා. මේක මේ හදනවා. සමාජිකයෙක් කිව්වනම් දුක නෑ. ඒ කියන්නේ නිකන් ෆුල් ටයිම් කාඩර් කෙනෙක් හරි ඔය කවුරු ඔව් හරි කෙනෙක් පක්ෂේ නිකන් හ්ම් අර ලපයි සිපයියෙක් කිව්වනම් ප්‍රශ්නයක් නෑ. නෑ. මේක කියන්නේ කඩුවෙල නගරාධිපතිතු. ඔව් ඒක තමයි දැන් ඒක මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා බලය දුන්නේ මිනිස්සු කියන එක. හරිද? අන්න ඒකයි. සහ මිනිස්සු ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඇත්තම කතාව තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බලය ගත්තට පස්සේ ඒගොල්ලන්ට අමතක වෙනවා මේ පක්ෂ විපක්ෂ නැතුව සේරම ඒගොල්ලොන්ගේ මිනිස්සු කියන එක ඒගොල්ලන්ට අමතක වෙනවා. ඒගොල්ලෝ හිතා ඉන්නවා විපක්ෂය උන් ඕන එකක් කිව්වහම අපිට මොකද අපි ආණ්ඩු ගත්තනේ. හැබැයි එහෙම එකක් නැහැ. මේ රටේ මිනිස්සු රටේ මිනිස්සු නම් ආණ්ඩුව යට තියෙන සියලුම මිනිස්සුන්ට අයිතියක් ආණ්ඩුවේ සහ ඒ කියන්නේ ආණ්ඩුවෙන් පස්සේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මිනිස්සු කියලා කට්ටියක් නැහැ. ඉන්නේ රටේ ජනතාව. එතකොට රටේ ජනතාව තමයි ඒගොල්ලෝ දිහා බලන් ඉන්නේ. ඔව්. අනිත් එක මේ ඕකේ ලොකුම ගැටලුව ඒ කියන්නේ මේ කියන්නේ මේගොල්ලන්ගේ මේගොල්ලොන්ට උද්දච්ච අමතක වෙලා තියෙනවා මීට කලින් ජනාධිපතිවරු මේ රටේ එලවලා තියෙනවා කියන අන්න එක ඒකයි අමතක වෙලා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නවට වඩා ලොකු ඒ කියන්නේ මේ තුනෙන් දෙක නෙවෙයි මීට වඩා සෑහෙන්න මේ කවදාවත් හයෙන් යයි පහක් ගත්ත කට්ටියවත් එළෙව්වා. ඔව් යයි කියලා හිතුවේවත් නැති කට්ටිය ජනේල් පවුල එල්ලුවා හරිද නේවි එල්ලුවා. කෑම්ප් වල හැංගුවා හැංගුණා. මාලදිවයිලට පැනලා ගියා පැනලා ගියා. එයාපෝට් වල කරක් ගැහුවා. කරක් ඔය ඕවා කරේ මේ මිනිස්සු තමයි මේ රටේ මිනිස්සු ඒ තමයි. ඒ නිසා කියන්නේ මේ ඒ කියන්නේ ඒකයි මම අර කියන්නේ මේගොල්ලොන්ටත් අමතක වෙලා තිනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ආණ්ඩුවට ඡන්දෙ දීපු අය ඉන්නවනේ. නෑ එහෙම එකක් නෑ. යා. රටේ ජනතාව තමයි ඡන්දෙ දුන්නේ. ආණ්ඩුව එළවුවොත් එළවන්නේ රටේ ජනතාව. ආණ්ඩුවකට පක්ෂ මිනිස්සු විපක්ෂ මිනිස්සු කියලා කට්ටියක් නෑ ඉන්නේ රටේ ජනතාව. ඒක අමතක කරන්න එපා. විහිං නාන්න එපා. ඔව් ඔය ඕගොල්ලෝ උද්දච්චකමට කියනවා නම් ඕගොල්ලෝ වැඩක් කරනවා සහ හොඳට කරනවා කියලා ඒක ඒ විදියට පෙන්වන්න. තමන්ගේ ජඩකම පෙන්වන්න නැතුව. මගේ වචනේ නම් ඒක. ඔය උද්දච්චකම ගැන අපිට කියන්න තියෙන්නේ මෙන්න මේක ඊට පස්සේ හරි අපි නානවිලේ අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු. තව විනාඩි හ්ම් 3ක් වගේ තියෙන්නේ අපිට. හ්ම් මේ මල්ලි දැන් මෙහෙමයි. අපි දැන් ආණ්ඩුව නාපු හැටි ගැන කතා කරානේ. මේ හඬපටෙන් අපි මේක ඉවර කරමුද? මං කියන්නේ මෙන්න මේකෙන්.
සන්නස්ගලගෙන් දැන් ප්‍රෝග්‍රෑම් එක යද්දී මේ කවුද අපේ අන්තිමට ලෝකා. සන්නස්ගල මාත්‍ය උත්තර දෙනවා ලාල්ගාන්ත ප්‍රශ්න ලාල්කාන්ත අහනවා. ප්‍රශ්න අහනවා. අන්න එහෙම වුණානේ ප්‍රෝග්‍රෑම් එකේ ඔව්. අන්තිමට යන්නේ. හ්ම්. එතකොට හ්ම්. ලාල්කාන්ත ප්‍රශ්නයක් අහනවා JVP එකෙන් මේ රට හදයිද වගේ එකක්. ඒ කියන්නේ මේ හ්ම්. හ්ම්. ඔයාට ජෙවි පේන්නේ මේ ආණ්ඩුවෙන් මේ රට හදයිද වගේ ඔව් එකක් මේ අහනවා. මේ ආණ්ඩුවෙන් මේ රට හදයිද මේ මොකක් හ්ම්. හරි දෙයක් කරයිද මේගොල්ලෝ කිය. හ්ම්. ඒකට සන්නස් කළ දීපු උත්තර ටික පචයෝ අපිත් එකඟ වෙන උත්තරනේ. ඔව්. ඒ හින්දා ආණ්ඩුවට 100ක් වෙච්ච මොහොතේ අපි ඒ හඬපටෙන් මේ කතාව ඉවර කරමු. ඔයාට විශ්වාසයක් තියනවද මාලිමාව රට තිබුණු තැනින් ධනාත්මක පැත්තකට ගනී කියලා? ඔව් උදාහරණයක් ඇහුවොත් මම ඔයාලට කීපයක් කියන්නම්. කියන්න. පාරේ යනකොට වාහනේ යනකොට මේ ලාල්කාන්ත වාහනේ යනවා නම් ලංකාවේ පොලිස්කාරයෝ 50% ප්‍රමාණයක් දන්නවනේ. ලයිසන්ස් ඉල්ලන්නේ නැහැ. ඇමති කාලේ මං කියන්නේ ඊට කලින් ඉල්ලන්නේ නැහැ කවදාවත්. ඉල්ලන්නේ නැහැ. මටත් ඒකම තිබුණා ලාල්. හැබැයි මම දැන් වාහනේ එළියට දාන්න ඉස්සල්ලා ඩීසල් පෙට්‍රල් වාහනේ ටයර් රහුලන් තියනවද බලනවා වගේම මම ලයිසන්ස් ඩබල් චෙක් කරනවා. මමත් බලනවා. මම ඉස්සර බැලුවේ නෑ ඇත්තටම. ඉස්සර බැලුවේ නෑ. දැන් වාහනේ නගිනකොට බලනවා. බලනවා. මොකද මචං නිකන් රාලහාමි කෙනෙක් PC කෙනෙකුට පුළුවන් ලාල්කාන්තව ඕකට දනුවම් කරන්න. නීති ක්‍රියාත්මක වෙන්නේ අපි කියන්නේ එංගලන්තය ඇල්ලුවා කියලා. මම බලනවා. දෙක. සාමාන්‍යයෙන් ඉස්සරේ කොච්චර කිව්වත් අපේ තියෙන ගම් කවරකමට, බයිකමට මෙහෙම දෙපැත්ත බලලා මචං දකුණට පොඩ්ඩක් බර කරලා අදිනවා වාහනේ. දැන් මං ඉර්ධියක් කපන්නේ නැහැ ලාල් හරි පරිස්සමෙන් යන්නේ. පුරවැසියෙක් විදිහට මම නීති ගරු කරන්න 60 දී පුරුදු වෙලා. පොසිටිව්ද නැද්ද? පොසිටිව්. ඉස්සර මෙතන කුණු ගෙනියන්න දෙනවා මචං ඔය මේ අපි අයිති වෙන්නේ කෝට්ටෙට. නගර සභාවට. ඔය අවුරුද්දට නත්තලට එහෙම කීයක් හරි කේක් කෑල්ලක් තේ එකක් එහෙම දෙනවනේ. ඕක පුරුදු වුණාම මචං මම හැමදාම ඇතුළටම රිංගනවා. අපිට පොඩි බයිබෝස් එකකුත් දානවා. අද 500ට බෑ 2000ක් නැත්නම් ගෙනියන්න බෑ කුණු වැඩි කියලා කියනවා. මේ නගර සභාවේ නිලධාරීන් නෙවෙයි. මේ නගරාධිපති නෙවෙයි, නාගරික කොමසාරිස් නෙවෙයි කෝට්ටේ. මේ ලොරියේ නාය. දැන් මේ ලොරියේන සහෝදරයෝ මේක අහලා මට බයින්න එපා හිට උදේට. ඊට පස්සේ අර ප්ලාස්ටික් බාජවල කුණු දාලා තිබ්බම ඕක දාගෙන උඩින් ඕක දාන්නේ පොළවේ ගහන්න හෙට දා කුණු දාන්න බැරි වෙන්න හිල් වෙන්න මගේ ඔළුවට ගහනවා වගේ. හරි දුන්නේ නැත්තම්. මේ මන් දැන් කරන්නේ ලොරියනකොට මං ඉලි මෙහෙම බලන් ඉන්නවා. කුන්ටි කරගෙන යනවා. අල්ලස් දෙන්නෙත් නැහැ. අල්ලස් ගන්නෙත් නැහැ. මම පොලිසියට ගිහලා ආක දවසක් පොලිසියට ගිහින් නිලධාරියෙක් මෙහෙම PC කෙනෙකුට මොන හරි දෙන්න පොඩ්ඩක් ළමයෙකුට පොතක් දෙන්න සල්ලි. අමාරුවෙන් මෙහෙම රුපියල් 200ක් 300ක් දුන්නා. මං කව දැන් ඉතින් ගන්නත් බෑ නේද කියලා. කටවාචාලකමට. ඔව් කිව්වා. ඔව් කිව්වේ නේද? එයා කිව්වේ නෑනේ. ඉස්සර ගත්තෙත් නෑ සර් අපි කැත කතා කියන්න එපා කියලා. එහෙම කොන කරන්නේ නෑනේ. මට හොඳට වශයෙන් අරන් කියලා. දැන් ඉතින් ගන්නත් බෑ නේද? ඔව් කිව්වා. මම උදාහරණ තුනක් කිව්වා. කුන්ලොරිය මං වාහන යන විදිහ පොලිසිය උදාහරණ තුනක්. ප්‍රධාන තැන් තුනක් මම මේ කිව්වේ. මට පොසිටිව් නේ ඒක. එහෙනම් ජය